දවසක් මම අවුරුදු 20කට ඉස්සෙල්ලා සිනමා වලට ඇවිල්ලා හාස්‍ය රංගන ශිල්පීන් අගය නොකිරීම ගැන මම තාත්තට කිව්වා. කියලා පොඩක් කනස්සල්ලිනකොට තාත්තා පොතක් ගෙනාවා. එනවා බෙල්ලා කිව්වා මෙන්න මේක හොඳට අහගනි. පොත පෙරලා කිව්වා මේක 1611 විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද කිං ලියර් කියන පොතේ කෑල්ලක්. මේක හොඳට ඔළුවට ගන්න කිව්වා. මම හිතුවා කොච්චර සර්වකාලීනද කියලා. ඒක මට ඉංග්‍රීසියෙන් කටපාඩම් එක දැක් කියන්නේ නැහැ. නමුත් මම සිංහලෙන් ඒකේ අදහස කියනවා. වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ. සල්ලු පිළි ආභරණ වලින් සැරසුණු කල සියල්ල වැසෙයි. අපරාධය සහ පාපේ රණින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනී දෙකට වෙයි. නමුත් ඒ වැරහැලි වලින් එළු කල අහිකොන්ට එකයාගේ සැරටයටත් සිදු වෙයි. ස්තුතියි. itu udah kamera kan ini kan masuk ke rumah aku tanya tinggi dong gitu ya